මහින්ද රාජපක්ෂ පාලන සමයේ වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සතුස් ආයතනයේ සේවකීන් ඔවුන්ගේ නිල රාජකාරී වලින් ඉවත් කර දේශපාලන කටයුතු වල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව අද කොළඹ මහාධිකරණ හමුවේ යළි විභාගයට ගත්තා. ඒ කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න ඉදිරියේ එහිදී අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ නිලධාරී වශයෙන් කටයුතු කළ ඒ.එම්. විජේරත්නගෙන් විත්තිය නීතිඥවරු විසින් හරස් ප්‍රශ්න විමසීම සිදු කළා. ඉන් අනතුරුව වැඩිදුර නඩු විභාගය ජූලි 30 වනදා දක්වා කල් දැමූ විනිසුරුවරිය එදින සාක්ෂිකරුවෙකුට අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසත් නියෝග කළා. 2010 වසරේ සිට 2014 වසර දක්වා කාල සීමාව තුළ වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සතුස් ආයතනයේ සේවයේ නීතු සේවකීන් ඔවුන්ගේ නිල රාජකාරී වලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම් වල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදුකොට අල්ලස් පනත යටතේ දූෂණය නැමැති වරද සිදු කළ යයි චෝදනා කොට හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සතුස හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ ඒ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරයෙකු වන මොහොමඩ් සාකීර් යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර තිබෙනවා.